සහෝදරයා සහෝදරිය මම මොහොතක් කැමති ඔබට යාඥා කරන්න. මම මේ මොහොතේ ඔබත් එක්ක බෙදා ගන්න යන මේ පණිවිඩය මම දන්නවා ඒක අහම්බෙන් නෙවෙයි ඔබ වෙත ආවේ. ස්වාමීන් වහන්සේ ඔබට කතා කරන්න යනවා. ඇහුම්කන් දෙන්න. මේ වෙලාවේ මොහොතක් නවතින්න ඔබ කරමින් ඉන්න වැඩේ මොහොතක් නවත්තන්න. ඔබගේ අවධානය මේ පණිවිඩයට දෙන්න. ස්වාමීනි මම යාඥා කරනවා මගේ සහෝදරයා ගැන. මම යාඥා කරනවා මගේ සහෝදරිය ගැන. මේ වෙලාවේ මම යාඥා කරනවා ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ඔවුන්ගේ හදවත ස්පර්ශ කරන්න. මේ දැන් ආත්මානුභාවය උන් මත නිදහස් වේවා. මේ දැන් දිව්‍යමය අභිමුඛත්වය උන් මත නිදහස් වේවා. ආලේපය උන් මත නිදහස් වේවා. මේ වචනය ඔවුන්ගේ හදවත් ස්පර්ශ කරන්නට. ඔවුන් යන්නා වූ ගමනේ මේ මොහොතේ යන තත්වයට මේ පණිවිඩ ආශිර්වාදයක් වේවා. ප්‍රවන්තේනි අපේ ජීවිතේ විවිධ පරිච්ඡේද තියෙනවා. දෙවචනේ සඳහන් කරනවා පොළවේ අත්තිවාරම් හදන්නටත් මත්තෙන් සියලු ස්වර්ගීක ආශිර්වාදයන් ගෙන උන්වහන්සේ ඔබට මට ආශිර්වාද කරා කියලා. කතාව මේකයි. ඔබ හා මගේ ජීවිතේ ස්වාමින් වහන්සේ සැලසුම් කරපු විවිධ ස්ථාන තියෙනවා. ඒවා පරිච්ඡේද. ඔබ ගත කරන පරිච්ඡේදයකින් ඉඳන් අලුත් පරිච්ඡේදයකට ඔබට යන්නට තිබෙනවා. ස්වාමින් වහන්සේ ඒවා නම් කරලා තිබෙනවා. ස්වාමින් වහන්සේ ඒවා ජීවිතේ සැලසුම් කරලා තිබෙනවා. නමුත් ප්‍රේමන්තේනි ප්‍රශ්නේ නම් සමහරක් පරිච්ඡේද වලට ඔබ මම ගමන් කරන්නට අලුත් කාලයකට ඔබ මම ගමන් කරන්නට නම් ඔබ හා මම ජීවිතේ ගත යුතු වැදගත් තීරණයන් තියෙනවා. ඒ තීරණ ගැනීමේ බලය තියෙන්නේ ඔබට මට. නමුත් සමහරක් වෙලාවට බොහෝ වෙලාවට ප්‍රේමන්තේනි අපි කරන දේ තමයි ඒ තීරණ ගැනීමේ බලය ඔබට මට තිබෙන නිසා සමහරක් තීරණ ස්වාමින් වහන්සේ ඔබේ මගේ ජීවිතයට දෙනවා. ඔබ මම ගත යුතු. නමුත් ඔබ හා මම ඒවා ගන්නෙ නැහැ. හේතුව ඔබ මම අකමැති නිසා ඒවලට. ඔබට මට පුරුදු නැති නිසා ඒ තීරණ. සහ ඔබ මම අකමැති ඒ මාර්ගයේ යන නිසා යන්න. නමුත් ස්වාමින් වහන්සේ ඒ පරිච්ඡේදය ඔබේ ජීවිතේ සැලසුම් කරලා තිබෙනවා. ප්‍රවන්තේනි ස්වාමින් වහන්සේ ඔබට මේ පරිච්ඡේද වලට යන්න මාවත් විවෘත කරනවා. ඔබේ හදවතට කතා කරනවා. ඔබට යම් දේවල් එලිදරව් කරනවා. නමුත් ඒ තීරණ ගැනීමේ නිදහස ඔබට මට තියෙන නිසා සමහරක් වෙලාවට බොහෝ වෙලාවට ප්‍රේමවන්තනි අපි කැමති නැති තීරණ තියෙනවා. අපි ඒව ගන්නෙ නැහැ. අපි වෙනත් මාර්ගයන් වලට යන්න උත්සාහ කරනවා. නමුත් ඔබ දන්නවද මේ පරිච්ඡේදය ලිව්ව ස්වාමින් වහන්සේ ඔබ ඒ තීරණ ගන්නෙ නැති නිසා බොහෝ වෙලාවට ප්‍රේමවන්තනි එක පරිච්ඡේදයක ඉඳන් තව පරිච්ඡේදයකට ඔබව හුවමාරු කරන හුවමාරු කාලයක් තියෙනවා. ඒකට අපි කියනවා ට්‍රාන්සිෂන් පීරියඩ් එකක්. හුවමාරු කාලය. ඔබ ඉන්නේ එක ආත්මික තලයක ඉඳන් තව ආත්මික තලයකට. ඔබ ජීවත් වෙන එක ජීවිතයේ එක කාලය පරිච්ඡේදයක ඉඳන් අලුත් කාල පරිච්ඡේදයකට. ඔබේ ජීවිතේ ඔබ ගත කරපු කාලය එකම රටාවකට ඇවිල්ලා ඒක නැවතිලා අලුත් ආශිර්වාදලත් කාලයකට යන්නට හුවමාරු කාලයක් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ හුවමාරු කාලය බොහෝ වෙලාවට වේදනාකාරී. ඇයි? ඔබ තීරණය ගන්න අකමැති නිසා. ඒ නිසා ප්‍රේමවන්තනි ස්වාමීන් වහන්සේ මොකද්ද කරන්නේ? මේ පරිච්ඡේදය ලිව්ව තැනන් වහන්සේ බොහෝ වෙලාවට ඔබේ ජීවිතේ ඒ පරිච්ඡේදය අවසන් කරන්න ඕන නිසා ඔබේ ජීවිතේ යම් ප්‍රශ්නයක්, යම් පීඩාවක්, යම් දුකක්, යම් වේදනාවක් ඔබට යන්නට සලස්වනවා. ඒ අත්දැකීම ඔබව තල්ලු කරනවා ස්වාමින් වහන්සේගේ අලුත් පරිච්ඡේදයට. අයිසරයක් මං කියන්න. ප්‍රේමවන්තනි ඔබ ගත කරමින් ඉන්න මේ වෙලාව යම් වේදනාවක් ඇති, යම් ප්‍රශ්නයක් ඇති, ඔබට සමහරක් වෙලාවට ඔබ රැකියා කරගෙන හිටපු රැකියාව ඔබ අයින් වුණේ නැහැ. නමුත් දැන් ඔබට අයින් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඔබ වේදනාවක ඉන්නේ. සමහරක් වෙලාවට ඔබ මේකෙන් අයින් කරලා ඇති. සමහරක් වෙලාවට ඔබගේ ප්‍රේම සම්බන්ධතාවය කැඩෙමින් නැති. සමහරක් විට ඔබගේ ප්‍රේමවන්තය ඔබව දාලා ගිහිල්ලා ඇති. සමහරක් විට ඔබ සැලසුම් කරපු ලස්සන සැලැස්ම එක පාට කඩාගෙන වැටලා ඇති. දැන් ඒක වේදනාකාරී අත්දැකීමක් ඉන්නේ. නමුත් මතක තියාගන්න මේ අත්දැකීම ට්‍රාන්සිෂන් පීරියඩ් මේ අත්දැකීම ඔබව තල්ලු කරනවා
ස්වාමින් වහන්සේගේ අලුත් පරිච්ඡේදයට. ඒකට හේතුව ඔබ සුව කැමැත්තෙන් ඒකට යටත් උනේ නැති නිසා. ඔබ දන්නේ නැහැ ඒ අලුත් මාර්ගය. ඔබට අලුත් මාර්ගය පේන්නේ නැහැ. පැහැදිලි නැහැ. ඔබ මම දන්නේ නැති නිසා. ඉතින් සමහරක් වෙලාවට උන්වහන්සේ බොහෝ විට ඔබ හා මගේ ජීවිතය මත උන්වහන්සේ වෙනසක් කරන පිණිස යම් යම් ට්‍රාන්සිෂන් හුවමාරු කාලයන් වල ඔබට යන්නට ඔබ ඉන්නේ එවැනි කාලයක. ඔබ ඉන්නේ එවැනි කාලයක. මේ වෙලාවේ ඔබ මොනවද කරන්න ඕනේ? දේ වචනේ මම මේ කියන දේ වචනයට අනුකූලයිද? හෙබ්‍රෙව් 12 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ ඇදහිල්ලේ කතෘවරයානන්ද. පරිච්ඡේදයේ ලියන්නේ කවුද? කතෘ. කවුද කතෘ? ඇදහිල්ලේ කතෘවරයාද? එහි පරිපූර්ණකයාද? ඇදහිල්ලේ කතෘ විතරක් නෙවෙයි. ඒක ඉටු කරන්නාද වන යේසුස් වහන්සේ දෙස නෙත් යොමා අපට දිවීමට ඇති ධාවනය නොපසුපට වීරයෙන් දුවමු. ප්‍රමන්තේනි ස්වාමින් වහන්සේ කතෘ මේ අලුත් පරිච්ඡේදයේ ඒ විතරක් නෙමෙයි ඒක ප්ලෑන් කරපු තැනන් වහන්සේ ඒක සම්පූර්ණ කරන පරිපූර්ණකයාණන්. ඒක සිද්ධ කරන්න ඔබව අලුත් තත්වයකට ගෙන ඔබ අලුත් ආශිර්වාදයකට ගෙන. නමුත් මේ වෙලාවේ ඔබ වේදනාකාරී. නමුත් ඔබ අලුත් පරිච්ඡේදයට ගියාට පස්සේ ඔබ පිටිපස්සේ හැරිලා කියයි ස්වාමීන් වහන්සේට ස්තුතියි අත්දැකීම ගැන. ස්වාමිනේ ස්තුතියි පීඩාව ගැන. ස්තුතියි එයාව මගේ ජීවිතයෙන් අයින් කිරීම ගැන. ස්තුතියි ස්වාමිනේ ප්‍රශ්නේ මට ආපු නිසා. ස්තුතියි ස්වාමිනේ මේ ජොබ් එකෙන් මාව අයින් කරපු නිසා. ස්වාමිනේ වහන්සේට ස්තුතියි ස්වාමිනේ ඒ හිත අපනාපකම නිසා මම එතනින් අයින් වුණා. ස්තුතියි ස්වාමිනේ ස්වභාවයෙන් මට අයින් වෙලා වෙනින් ස්වභාවකට යන්නට උනා. ඔබ ස්තුති කරන්න යනවා. මන්ද ඇදහිල්ලේ කතෘවරයාද පරිපූර්ණකයාද වන ජේසුස් වහන්සේ දිහා නෙත් යොමා දැන් දුවන්න තියෙන මේ ධාවනය දුවන්න. මේ ගමන යන්න. අල්ලගන්න. මේ වේදනාව දරාගන්න. මේ වේදනාව මතක තියාගන්න. අලුත් පරිච්ඡේදයක් ඔබ ඉස්සරහා තියෙනවා. අලුත් මාර්ගයක් ඔබ ඉදිරියේ තියෙනවා. ඒ මාර්ගයේ මාවත ඇතුලේ ස්වාමීන් වහන්සේ ඔබව ගෙන යනවා. එනිසා ඔබේ නෙත් යොමා ඇදහිල්ලේ කතෘවරයාද පරිපූර්ණකයාද දෙස නෙත් යොමා මේ ගමන දුවමු. හැරෙන්න එපා. උන්වහන්සේ විවෘත කළ තියෙන පරිච්ඡේදයට යන්න. ඒ පරිච්ඡේදය ඇතුළේ ඔබ ස්වාමීන් වහන්සේට ස්තුති කරන්න යන්න. ඔබට ජේසුස් පිටයි.